අදගෙනත් තියෙනවා වීඩියෝ එකක්. ඉතින් අදගෙනත් තියෙන්නේ කොහොමද බස් සිමුලේටර් ඉන්දුනීසියා ගේම් එකට මෙන්න මේ වගේ ලංකාවේ බස් දාන්නේ කියලා. ඉතින් මේක ගොඩක් අයට ප්‍රශ්නයක්. මොකද දැන් අලුත් අප්ඩේට් වල OBB ෆයිල් එකක් නැහැ. ඉතින් ගොඩක් අයට ප්‍රශ්නයක් ඇති. ගොඩක් අය සමහරක් අය දන්නවා ඇති. පළක් අයට ප්‍රශ්නයක් ඇති කොහොමද දාන්නේ කියලා. ඉතින් අදගෙනත් තියෙන්නේ කොහොමද හරියටම දාන්නේ කියලා. ඉතින් මේකේ 4.4 අප්ඩේට් එක රිලීස් වුණා. ඉතින් ඒකට තාම ගොඩක් මොඩ් රිලීස් කරලා නැහැ. ඒකේ තමයි අද කියා දෙන්නේ 4.3.4 එක. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයාලා එකටම YouTube එකට ඇවිල්ලා මෙන්න විදිහට යනුව ඔන්ලයින් කියලා සර්ච් කරගන්න ඕනි. ඉතින් එයා තමයි මේ APK එකයි OBB එකයි YouTube එකටම මම හිතන්නේ අප්ලෝඩ් කරලා තිබ්බේ මේ version එක. මේ තියෙන වීඩියෝ එක. අන්න ඒක තෝරගෙන ඔයාලා යන්න ඕනේ මේකේ description එකේ මෙන්න විදිහට යාගේ WhatsApp channel එකේ link එක දාලා ඇති. අන්න ඒ විදිහට යාගේ WhatsApp channel එකට යන්න ඕනේ. ඔයාලා channel එකේ තියෙනවා වීඩියෝ ඒ කියන්නේ ගේම් එක ඩවුන්ලෝඩ් ලින්ක් එකයි පාස්වර්ඩ් එකයි දෙකම තියෙනවා. ඉතින් හරිම ලේසියි ඔයාලට හොයාගන්න මේ තියෙන්නේ. නැත්තම් ඔයාලට මම තව ට්‍රික් එකක් කියා දෙන්නම්. මෙතන ඔයාලට මේක දවස් 30කින් WhatsApp channel වල මේ ඒව history අයින් වෙනවනේ. ඉතින් එහෙම මෙයාගේ පෙරලක් හරි අයින් වෙලා තිබ්බොත් ඔයාලට පුළුවන් අපේ මේ AK creation ද වෙබ්සයිට් එකක් තියෙනවා යාළුවනේ. ඉතින් එන්නේ වෙබ්සයිට් එකට එන්න මම පල්ලෙහා description එකේ link දාලා තියන්නම්. ඒකේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන පල්ලේ තියෙනවා බසිට් අපේ මෙතන මම මේ වෙනම ටැබ් ටිකක් දාලා තියෙනවා. ඒව ගණන් ගන්න එපා. ඔයාලට ඕන නම් ඒවා ගිහිල්ලා බලන්න. හෝම් ටැබ් එකේ තමයි තියෙන. හෝම් ටැබ් එකේ යටම තියෙනවා බසිට් V434 APK plus OBB කියලා එකක්. ඉතින් ඔයාලා මේ පේන්නේ. ඉතින් එන්නේ ඒක උඩ මෙන්න ඩවුන්ලෝඩ් කියන එක ක්ලික් කරන්න ඕනි. ඉතින් ඒක ක්ලික් කරාම පොඩ්ඩක් ඉන්න. හරි ඉතින් අන්න ඒකට වෙන්නේ ඉතින් ක්ලික් කරාම ඔයාලට වෙන්නේ ඒකේ පාස්වර්ඩ් එකක් ඉල්ලයි. ඉතින් මේකටත් දෙන්න තියෙන අර WhatsApp channel එකේ තිබිච්ච පාස්වර්ඩ් එකමයි. ඒක මෙතෙන්ට දෙන්න ඕනි. හරියටම දීලා සබ්මිට් කරන්න. එතකොට ඔයා යනවා Mediafire ඒ link එකට. ඉතින් මේ ෆුල්ම ක්‍රෙඩිට් මං මේ channel කරන අයට දෙනවා. ඉතින් යාලගේ channel subscribe කරන්න. ඉතින් මං description එකේ comment section එකේ channel වල link දාලා තියන්නම්. මොකද එයාට ෆුල් ක්‍රෙඩිට් දෙන්න ඕනි හින්දා. ඉතින් මේ තියෙන දැන් මම ඒ ගත්ත ෆයිල් එක. ඉතින් මම දැන් ඒක එක්ස්ට්‍රැක්ට් කරගන්නවා. එක්ස්ට්‍රැක්ට් කරද්දි මෙතෙන්ටත් අර පාස්වර්ඩ් එකම දෙන්න ඕනි යාළුවනේ. අර new update APK කියලා කැපිටල් වලින්ම දෙන්න ඕනි පාස්වර්ඩ් එක. හරි දැන් මේක එක්ස්ට්‍රැක්ට් වෙනකන් අපි ඉමු. අපි පොඩ්ඩක් බලාගෙන හරි යාළුවනේ. ඉතින් ඔන්න එක්ස්ට්‍රැක්ට් වෙලා ඉවරයි. ඊට පස්සේ උඩින් අලුතෙන් ෆෝල්ඩර් එකක් ඇදලා තියෙන මෙන්න විදිහට බස් සිමුලේටර් ඉන්දුනීසියා කියලා. ඉතින් මේක මෙන්න මේ APK එකක ඔයාලා එකටම ඉන්ස්ටෝල් කරගෙන ඉන්න ඕනි. මෙතන තියෙන OBB එකක්. ඉතින් මේක මෙන්න විදිහට ඉන්ස්ටෝල් කරන්න. ඉතින් මේක ටික වෙලාවක් යයි. මම ස්කිප් කරන්න. හරි ඉතින් යාළුවනේ ඔන්න මම මේක ඉන්ස්ටෝල් දෙන්න. ඊට පස්සේ ආයෙ මෙන්න මේක ලෝඩ් වෙයි. ලෝඩ් වෙලා ඇප් එක ඉන්ස්ටෝල් වෙයි. ඔන්න මගේ නම් ඉන්ස්ටෝල් වුණා. හරි ඉතින් දැන් කරන්න තියෙන්නේ මේක OBB එක දාන්න. ඉතින් OBB එක දාන්න කලින් අපි ගේම් එක ඕපන් කරලා ඉන්න ඕනි. ඉතින් එහෙනම් අපි යමු ගේම් එකටම ඕපන් කරලා බලමු. ගේම් එක ඕපන් වෙනවද කියලා අපි බලමු. ඊට පස්සේ දැන් ඕපන් වෙන්නේ නැහැ යාළුවනේ. ඉතින් ඔන්න ඔහම එකක් ලෝඩ් වෙනවා. මේක ලෝඩ් වුණාට පස්සේ අපි ආයෙ මෙතනින් බැක් වෙන්න ඕනි. ඉතින් මේ මැප් ටික යාළුවනේ ප්‍රොසෙස් වෙන්නේ මෙතන. ඉතින් මේකේ මැප් ටික ඔක්කොම ෆුල් ඩවුන්ලෝඩ් වෙලාමයි එන්නේ. ආයෙ ඩවුන්ලෝඩ් කරන්න ඕනේ නැහැ. ඔරිජිනල් ගේම් එකට දාන්න බෑ යාළුවනේ මේ ෆයිල් ලංකාවේ බස් එහෙම. දැන් අපි මෙන්න මේ OBB එක කොපි කරගන්න ඕනේ යාළුවනේ. මේක කොපි කරලා ඔයාලා ඉතින් කොපි පේස්ට් බලන හැමෝම දන්නවා ඇති කියලා හිතන. එහෙනම් මම ස්පීඩ් යනවා. මෙන්න මෙතෙන්ට මේක පේස්ට් කරන්න ඕනේ. ඉතින් ඔයාලා බලාගෙන ඉන්න. හරි මං කෙලින්ම කට්ටයක් ගහපින්ද ස්පීඩ් එක ගියා. දැන් ඔන්න අපි ආයෙ ගේම් එකට ගිහ බලමු. සමහර විට යාළුවනේ මෙහෙම විදිහට ගේම් එකට යද්දි යන එකක් නැහැ. ඔයාලගේ white screen error එකක් එයි. මේක white screen එකෙන් යන එකක් නැහැ. ඉතින් ඒ වගේ වෙලාවලට කරන් තියෙන ඔයාලට ආයෙ ගේම් එකයි OBB එක අයින් කරලා ආයෙ අතෙන්ට රීප්ලේස් කරන්න. එතකොට මේක හරියනවා. ඉතින් ගොඩක් ඒ ස්ටෝරේජ් අඩු වෙනකොට තමයි මේ වගේ errors එන්නේ. මගේ නම් ඒක ආවේ නැහැ. හරි දැන් ඉතින් ඔයාලට බලන්න පුළුවන් ගේම් එකට ගියාම අපි සුපුරුදු පළවෙනි බස් එක තමයි මට නම් තියෙන්නේ. ඉතින් අපි ආය YouTube එකට ඇවිල්ලා ඔයාලා සර්ච් කරගන්න ඕනි. මෙන්න මේ විදිහට ARB gaming කියලා. ඉතින් මෙයා තමයි
ලංකාවේ බස් මේ ගේම් එකට මොඩ් හදලා තියෙන්නේ. ඉතින් මෙයාගේ channel එකෙන් ඔයාලට පුළුවන් එයා දැන්ට රිලීස් කරලා තියෙන ඔක්කොම බස් ගේම් එකට දාගන්න. ඉතින් එයාගේ වීඩියෝ එකේම තියෙනවා එයාගේ ෆයිල් වල පාස්වර්ඩ්. ඉතින් වීඩියෝ එක බලලා ඒ පාස්වර්ඩ් ඔයාලා හොයාගන්න. ඉතින් මම දැන් එකක් තෝරගෙන ඔයාලට දාලා පෙන්නන්නම්. ඉතින් මම මෙන්න මේක තෝරගත්තා. ඉතින් මේක මේ අර මොඩිෆයි කරපු එහෙම මේ මොඩිෆයිඩ් මේ අශෝක් ලෙන්ඩ් අර මේ charm line එකක්. ඉතින් ඒකින්ද මම ඒක තෝරගත්තා. මේකට අපිට ස්කින් දාන්නත් පුළුවන් යාළුවනේ මේකට නම්. එයා කියලා තිබ්බා මේ මුලම. ඉතින් ඔයාලට වීඩියෝ එක ෆුල් බලලා එයා කියන විදිහට මේක දාගන්න. මම දැන් මේක ඩවුන්ලෝඩ් කරගන්නවා. මෙන්න මේ විදිහට එයා ලින්ක් දාලා තිනවා. පාස්වර්ඩ් එකත් හොයාගන්න ඕනි. හරි ඉතින් ආයි Facebook link එකක් යාළුවනේ දාලා තියෙන අපි ඒකට යන්. ඉතින් අනිවාර්යෙන් මෙයාලගේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් ඔයාලට බස් මෝඩ් අලුතෙන් එන ඒවා download කරගන්න. හරි ඉතින් ඔයාලා මේ තියෙන්නේ 4.3.4 update එක තමයි උඩම තියෙන්නේ. අපි එන්න එක download කරගමු. ඉතින් මේක FB එකෙන් යන හින්දා මේක live වෙන්න දෙනවා. ඉතින් ඒකට continue දෙන්න. එතකොට Google Chrome එකෙන් මේක download වෙනවා. හරි ඉතින් මම එතකම් password එක හොයාගන්නම් යාළුවා මේක download වෙනකම්. මේක ඉක්මනට download වෙයි කොහොමත්. එහෙනම් මම password එක හොයාගෙන ආය හම්බෙන්න. එහෙනම් password එක හොයමු. හරි යාළුවා ඉතින් මම password එක හොයාගත්තා. මම දැන් ආය ආවා download එකට. ඩවුන්ලෝඩ් එකේ මම දැන් මෙන්න මේ විදිහට ඩවුන්ලෝඩ් කරගත්ත ෆෝල්ඩර් එක එක්ස්ට්‍රැක්ට් කරගන්නවා. මෙතෙන්ට ඉතින් මම දැන් හොයාගත්ත පාස්වර්ඩ් එක දෙන්න. ඒක මම කියන්නේ. ඒක ඔයාලා වීඩියෝ එයාගේ වීඩියෝ බලලා හොයාගන්න. හරි ඉතින් ඊට පස්සේ මේක දාන්නේ මෙන්න මේ ෆයිල් එක ඔක්කොම එකපාර ඔයාලා සිලෙක්ට් කරගන්න ඕනි. මේ දින ෆයිල් ඔක්කොම. ඉතින් මම සිලෙක්ට් කරගන්නම් දැන්. මේ දින ඔන්න ඔය ටික ඔක්කොම සිලෙක්ට් කරගන්න ඕන විදිහට. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔක්කොම කොපි කරගන්න ඕනි. මම දැන් කොපි දුන්නා. ඊට පස්සේ බෑක් කළා යන්න ඕනි Android OBB ගිහිල්ලා මෙන්න මේ OBB එකේ access bin data වලට ගිහිල්ලා මේක මෙතෙන්ට paste කරගන්නවා. අර යට තියෙන පොත වගේ එක ඔබලා. ඊට පස්සේ මේක ටිකලක් ගියා මෙතෙන්ට වැටෙයි. ඊට පස්සේ ඉතින් ගේම් එකට බස් එක වැටිලා ඉවරයි. ඉතින් එයා ස්කින් එකකුත් වෙනම දීලා තිබ්බා. තව පොඩි ටිප් ටිකක් දීලා තිබ්බා මේ. ඉතින් ඒ ටිකත් හදා ගන්න ඕනි. එහෙනම් අපි දැන් ගේම් එකට ගිහින් බලමු. ගේම් එකට ගිහින් බලන්න ඕන ගේම් එකට ආව කෙලින්ම. ඉතින් ඔයාලා පේන අර කැතට තියෙන ටික මම ඉක්මනට හදාගෙන ඉන්නම්. මේක shadow off කරන්න නැත්නම් lag වෙනවා. shadow වලට lag වෙනවා යාළුවනේ. හරි. ඉතින් දැන් අපිට මේ බස් එකේ ඔයාලා පේන අර පළවෙනි බස් එකේ කෑලිත් වැහලා තියෙනවා. ඒ ටික අයින් කරගන්න ඕනේ. ඉතින් ඒ ටික අයින් කරලා අපි පාරට දාලා බලමු කොහොමද කියලා. හරියන්නේ ඉතින් බස් එක සුපිරියට තියෙනවා. ඉතින් අපි මේක ඇතුලෙන් ගිහින් බලමු. වාව් ඇතුලත් සුපිරියට තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි යන්නේ. ඉතින් එයා වීඩියෝ දාලා තිනවා බස් ගොඩක්. ඉතින් ඕනි බස් එකක් දාගත්ත හැකි. ඉතින් කලින් අපි බස් වලට වීඩියෝක් දාලා තිබ්බේ. ඒකත් කමෙන්ට් කරලා ඉල්ලලා තිබ්බා මේ කොහොමද මේක දාන්නේ කියලා. එහෙනම් ඉතින් මේ වීඩියෝ එක දිගටම බලලා අනිත් අයගේ මේ channel වලට ගිහිල්ලා ඔයාලා ෆයිල් download කරගන්න. එහෙනම් ඉතින් හැමෝටම සුබ දවසක්. ආයේ මේ වගේ සුපිරි වීඩියෝ එකකින් සෙට් වෙනවා. හැමෝටම bye bye.